වැස්ස දවසට රෑ 12න් පස්සේ එළියට නම් යන්න එපා. ඔයා කවදා හරි වැස්සට බය වෙලා තියෙනවද? අද කියන්න යන කතාවේ වැස්ස කියන්නේ සාමාන්‍ය දෙයක් නෙවෙයි. ඒක මිනිස්සු අරගෙන යන දෙයක්. ඔයා මේ කතාව ඇහෙනකොට වැස්සක් වහිනව ඇහුනොත් මේක මතක තියාගන්න. රෑ 12න් පස්සේ එළියට නම් යන්න එපා. එදා වැස්ස දවසක් සඳුන් බස් එකක ජනේලයක් ළඟ අසුනක වාඩි වී සිටියා. ඔහුට වෙනසක් දැනුනේ බස් එකේ හිටපු මිනිස්සු කවුරුත් කතා කරන්නේ නෑ. කවුරුත් ෆෝන් එකක්වත් බලන්නේ නෑ. ඒත් හැමෝම ඊදුරුවෙන් එළිය බලාන ඉන්නවා. සඳුනුත් බැලුවා. පිටත වැස්ස හරිම ගැඹුරුයි. වලාකුළු වගේ කළු වතුරක්. එක වයසක අයියා කෙනෙක් මෙහෙම කිව්වා. ඉදිරියට නම් යන්න එපා. සඳුන් ඇහුවා ඇයි කියලා. ඔහු hina වෙලා කඳුළු පිරුණු ඇස් වලින් මෙහෙම කිව්වා. ඉස්සරහ තියෙන ගමට ගියොත් ඔයාට ආපහු එන්න වෙන්නේ නැහැ කියලා. කියලා කට ගන්න හම්බුනේ නෑ. බස් එක නතර කරා. ඩ්‍රයිවර් කිව්වා පාර ඉවරයි වතුරෙන් ගිල්ලා යන්න බෑ කියලා. සඳුන් ඉස්සරහ බැලුවා. පාරක් පේන්නවත් නෑ. වතුර පමණයි. ලාවට ලයිට් ටිකක් පෙනෙනවා. ගමක් තියෙනවා වගේ. බස් රථයේ හිටි හැමෝම වතුර පිරලා තිබුණු පාරට බැස්සා. සඳුනුත් බැස්සා. ඔවුන් සියලු දෙනාම ගම දිහාට යන්න තීරණය කරා. සඳුනුත් එතනින් යන්න තීරණය කරා. වතුර මතින් ඇවිදන් යන විට පාවෙලා වගේ යනවා දැනුණා. ඒ වතුර හරිම උණුසුම්. ඒක සාමාන්‍ය දෙයක් නෙවෙයි. ඒක ඇතුලෙන් හුස්මක් ගන්නවා වගේ දැනෙනවා. අඩියක් තියෙන හැම තැනින්ම වතුර බුබුලු එළියට එනවා. හරියට සඳුන්ට දැනුනේ මිනිසුන් උඩින් ඇවිදන් යනවා වගේ කියලා. සඳුන් ගමට ඇතුළු වුණා. වේලාව රාත්‍රී 8:30ට පමණ ඇති. ධාරානිපාත වර්ෂාවේ කිසිදු අඩුවක් නැහැ. සඳුන් ඇවිදන් යනවා. පාර දෙපස ඇති දෙමහල් නිවාසවල උඩ තට්ටුවල ඉඳලා මිනිස්සු බලන් ඉන්නවා. ඒත් කවුරුත් දොරක්වත් අරින්නේ නෑ. හැබැයි මිනිස්සු කතා වෙනව ඇහෙනවා. අලුත් කෙනෙක්. ඒක ඊටාම හිමින් ඇහෙන්නේ. හැම තැනින්ම ඇහෙනවා අලුත් කෙනෙක් කියලා. සඳුන් ඒ ශබ්ද ඇහෙන දිසාව බැලුවත් කිසිදු පුද්ගලයෙකුගේ මුහුණේ හිනාවකවත් ඉරියව්වක් තිබුණේ නෑ. සඳුන් එක ගයක් තෝරගත්තා. දෙමහල් නිවසක් වුණත් ඉහළ තට්ටුවේ කිසි කෙනෙක් පේන්න හිටියේ නැහැ. සඳුන් දොර ළඟට ගියා. දොරට තට්ටු කළා. මද වේලාවකින් පුද්ගලයෙක් ඇවිත් දොර ඇරියා. පහළ තට්ටුව පිරෙන්නට වතුර. ඒ ආපු මිනිස්සයා සඳුන්ට උඩට එන්නට කියලා කිව්වා. සඳුන් හැමීට උඩට ආවා. පුටුවක වාඩි වුණු එම මිනිස්සයා සඳුන් දිහා බලලා මෙහිම කිව්වා. මෙතන හිටපු හැමෝම මුලින්ම ආවේ ඔයා වගේ. සඳුන් hina වෙලා ඇහුවා. ඒක නම් හරිම සාමාන්‍ය දෙයක් නේ. ඔහු hina වුණේ නෑ. ඔහු කතා කරන්න පටන් ගත්තේ හෙමින්. මේ ගම කලින් නම් ගොඩක් වෙනස්. ඒත් එක දවසක් නවතින්නෙම නැතුව වැස්ස වැටෙන්න ගත්තා. එක දිගට දින 7ක්. අවසානයේ මුළු ගමම යට වෙලා ගියා. සඳුන් ඇහුවා එතකොට ඔයාලා? ඔහු hina වෙලා කිව්වා අපි ඉන්නේ ඒ දවසින් පස්සේ කියලා. ඔහු තවත් දෙයක් කිව්වා.
රෑ 12ට පමණ ඇහෙන සද්දවලට ප්‍රතිචාර දක්වන්න යන්න එපා කියලා. සඳුන්ට ටිකක් බය හිතුණා. නමුත් ඔහු කියපු විදිහට ඉන්නම් කියලා හිතාගෙන ඒ ගෙදර රැය පහන් කරන්නට තීරණය කළා. රෑ 12ට ලන් වුණා. සඳුන්ට නිින්ද ගියේ නෑ. මොකක්ද මේ ඇහෙන සද්ද කියලා බලන්නට සඳුන්ට කුතුහලයක් තිබුණා. ටික වෙලාවකින් වතුරින් එන සද්දය වෙනස් වුණා. වතුර මත ඇවිදන් යන ශබ්දයක් වගේ ඇසෙන්නට පටන් ගත්තා. ඒ එක් පුද්ගලයෙක් නෙවේ. කීප දෙනෙක් යන සද්දය තමයි ඇහුනේ. සඳුන් හිතුවා අතරමන් වුණු තවත් පිරිසක් එනවවත්ද කියලා. සඳුන්ට උඩුමහලට වෙලා බලාගෙන ඉන්න බැරි වුණා. සඳුන් පහලට බැස්සා. සඳුන් දැක්කා මිනිසුන් ගොඩක් වතුර මතු පිටින් ඇවිදන් යනවා. ඔවුන් කිසි කෙනෙක්ගේ මුහුණක් නම් පෙනෙන්නට තිබුණේ නෑ. ඔවුන් හැමෝම නැවතිලා සඳුන්ගේ දිහාවට හැරුණා. එක්වරම සඳුන්ට ඇහුණා එන්න කියලා කියනවා. සඳුන් බය වුණා. සඳුන්ගේ හදවත වේගයෙන් ගැහෙන්නට පටන් ගත්තා. සඳුන් උඩුමහලට දිව ගියා. ගෙදර හිමියා අවදියෙන් සඳුන් උඩට යනකොට ඔහු උඩ හිටියා. ඔබ ඔවුන් දැක්කද කියලා ඔහු ඇහුවා. සඳුන් කිව්වා ඔව් කියලා. ඔහු ඇහුවා ඔබට ඔවුන් කතා කළාද කියලා. සඳුන් කිව්වා මට එන්න කියලා කිව්වා. මම බය වෙලා උඩට දුවගෙන ආවා. ඒ මිනිස්සුන්ගේ ඔළුවක් තිබුණේ නෑ කියලා. එවර ඒ මිනිස්සයා කිව්වා එහෙනම් ඔයා බේරුණා කියලා. සඳුන් නැවතත් හිටපු තැනටම ගිහිල්ලා වකුටු වෙලා නිදාගත්තා. සද්ද මොනව ඇහුණත් සඳුන් ගණන් ගත්තේ නෑ. සඳුන්ට හැරුණා. සඳුන් වටපිට බලනකොට ඔහු රාත්‍රියේ හිටපු තැන නෙමෙයි හිටියේ. රෝහලක රෝගී ඇඳක් උඩ තමයි ඔහු හිටියේ. ඔහුගේ අතේ තේලයින් කටුවකුත් තිබුණා. වෙලාව පාන්දර 5:00 කියලා ඔහු හිටිතර ඉදිරියේ ගහලා තිබුණු බිත්තියේ තිබුණු බිත්ති ඔර්ලෝසුවේ සටහන් වෙලා තිබුණා. ඔහු ටිකක් එහෙම අත හැරිලා බැලුවා. නර්ස් කෙනෙක් ඉක්මනින් දුවගෙන ආවා. ඔබට සියාවද නර්ස් ඇහුවා. සතුට ඇහුවා මට මොකද වුණේ කියලා. නර්ස් කිව්වා ඔයාලා ඊ ගමට යන්න ගිය බස් එක වැස්ස නිසා වතුරට අහුවෙලා ගහගෙන ගියා. ඒකේ ඉඳපු කට්ටිය බේරගෙන ස්පිරිතාලයට තමයි අරන් ආවේ. කීප දෙනෙක් නම් හොයාගන්න බැරි වුණා. වතුරේ ගහගෙන ගිහිල්ලා ඔයාගේ වාසනාවට ඔයාව හොයාගන්න පුළුවන් වුණා. ඔයාට වතුර පෙවිලා සිහිය නැතුව තමයි හිටියේ. දැන් තමයි ඔයාට සිහිය ආවේ කියලා. සඳුන් දිග හුස්මක් කෙනලා නර්ස්ට හිනා වුණා.